නෑ ඉතින් මේ මහත්මයාට අපිට ඕන වෙලාවක හොයලා දෙන්න පුළුවන්. මේ වගේ මෙහෙම පැරිලා හිටපු බලලෙක් ගොඩ දාසත් එක්ක. මම අරන් ගියා මං ටවුන් එකට සැලුන් එක කරනකොට වාහනයකට හප්පන් ගිහලා මේ ඔක්කොම පණ නැහැ. අර අතන ඉන්නේ මේ පොලිසිය ටිකක් ගහයින්නවනේ ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් හප්පන්. එයා ළඟට අරන් එයා ඇතුළට අත දාලා අර බඩුවල ලොකු නැදලා අරගෙන ඔව්. හැබැයි ඊට පස්සේ දවසක් යනකොට ඊට පස්සේ හොඳට කොහොමද? හරි. මම ඉතින් මගෙන් කට් කියලා මම කොහේ පාරේ වැටිලා හැප්පිලා ඉන්න කෙනෙක් මම මේ අරන් කොහොම සල්ලි ගත්තෙත් නෑ. ඒකද පෙළොත්. ඔව්. ත්‍රිවිල් එකෙන් එක්කෙනෙක් සල්ලි ගත්තේ නෑ. ඒ මනුස්සයා දෙයක් නෑ. ඊට පස්සේ ඒක අපි අර මහන්න ගත්ත එක. උඩ මේ පෙට්ටියක් දාලා ඊට පස්සේ අර චිල්ලර් පාක් ඉස්සරහ උඩ කඩනේ. උන්ලකින් තිබ්බා ඊට පස්සේ ඉඳලා හොඳට ඒකදලා කටි ඉන්න නෑරුවා තමයි තියෙන්නේ. පැටව ගහන්න තිටිය. ඊපස්සේ මම එයා ඔක්කොම මෙයා මේ ක්‍රොස් වෙලා හ්ම්? ක්‍රොස් වෙලා වගේ නෑ. කොස්සල නෑ නේද? ක්‍රොස් වෙලා මේ ඉඳලා. ඒ කියන්නේ කලල හැදලා. කන්සියුම් වෙලා නෑ මේ කියන්නේ. පැටව ඉඳලා නෑ බලලු එක්ක සෙට් එක. ගොඩාක් රෝස පාට වෙලා තියෙන එක. ඒකද ඒ. තව ටිකක් කියන බඩු තමයි. දොයිජ බබුව තමයි ගෙදර. මාස 6යි. මාසය මම හදන්නේ කිව්වනේ මාස ගානක් යනකම් ඔපරේෂන් කරන්නේ නැහැ කියලා එහෙම. තුනනේ. මාස 5න් කරන්න ඕනේ. එහෙම. ඔක දිගට තියෙන ලයින් එක අන්නේ බැලෝපි. ඔව්. බලන්න ලේ චුට්ටක්වත් ගියේ නෑ. කෙනෙක් කැපුවා නම් හොස්ටල් යනවා. නැත්තම් සතාගේ ලී ගිල්ල මැන්න ඕන දැන්. ඒක දිවාලෙන්ද කරගන්න එක තමයි. චූටි තුවාලේ පරිස්සම් කරගන්න. ඩයි පස්සේ හැබැයි නෑ. ඒ පැත්ත ඒ නෑට ගියත් ඉන්න අම්මා කියන්නේ කියලා නේද? පුෂ්පයලු. ඒක දැක්කම දොරෙන් දැස්සෙන් යා. අම්මේ ටිකට දාලා තියාගත්තේ පරිස්සම් කරගන්න එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ඔව් ඒක.
දාන්න සතාව එන්න කියනවා. මේ ගම මේනවනේ. හලෝ නංගි. මම මේ ඉන්නේ මේ බෙසිලිකා ඉස්කෝලේ ගාව. මම එනවා තව විනාඩි 45 කියනවා. අල්ලගත්තද? මේ ඔයා හිමින් සැරේ අල්ලන්න අපිට ගොඩක් වෙලා යන්න ගියොත් මට බොයිස් ටවුන් එකේ තව වැඩක් තියෙනවා කරන්න. ඒකට පරක්කු වෙයි. නෑ ගැට දාන්න නෙමෙයි. කණ්ඩ පොණ්ඩ දීලා ලං කරගන්න සතාව. මේ එහෙමනම් මේ පිරිටන් තියනවද ගෙදර? ඔය ඔතන ෆාමසියෙන් අරගන්නකො පිරිටන් කාඩ් එක. පිරිටන් කාඩ් එකක් අරගෙන සොසයිටිස් එකකට කලවම් කරලා දෙන්න. දැන් දැම්මම දෙන්න. හරියට. අනේ අරගන්න ටක් ගාලා. ඉතින් බලන්න. බල්ලේ කනවා. අපිට අල්ලන්න බෑ ගෙදර හාමුදුරුවෝ හිල නැතුව අපි කිරිහෙකට දාලා දෙන්න කියන්නේ මේ නෑ සොසේජස් වලට කනවනේ. බාන්සොට් පැනපුවම කනවා. ආයේ පතුරයට කනවා ඒ බල්ල. අද ගියේ බල්ලද. දැක්කම බල්ලේ පැනනවා. නාම වෙන්නේ. ටොයිලට් එකේ. ටොයිලට් මන්තර කැන්සර් එක. කඩාගෙන පැන්නේ. මෙයා අර වෙලාවට මේ බෑග් එක මෙහෙට දැම්මම බෑග් එක හැප්පුවා. කැන්සර් එකට අයින් කළා දාන්න. ඔක්කොම අයින් කරා. මේ පැලෝපී ටියුබ් එක. ඔව්. අර ෆාමසියේ තියෙන රුපියල් 110 දෙපෙත්ත බලන්න තුවාල වලට දෙන්න කියන්නේ. කෙටමින් එක. නෑ මම පදන්නේ අයමැක්ටින් ටැබ්ලට් එක. ඒකට දාලා දෙන්න කියනවා. හොඳ නේද ඒක? සමහරක් විට හොඳ වෙනවා සමහරක් විට ඒක පරවතිනුනොත් බෑ. බරවපණුවාරිත් තිබුණොත් මේ බෑ. පාරේ හරියට ඉන්නවා මොකද? තුවාල දෙන්නේ නෑ. ඒකට ඒක දාලා දෙන්න. ඔව් නේද? ටියුබ් දෙකක් තියෙනවා ඒගොල්ලගේ. ඔව්. අපි යුමන් වගේ තමයි. එහෙමයි මන් එකයිනේ. එකයිනේ. මෙහෙම දෙපැත්තෙන් ඇවිල්ලා එකකට තමයි බිම්බ මෝචනය වෙන්නේ. මේගොල්ලෝගේ සුප්‍රාණු මේ නාරයෙන් මේක මුස්තන දෙකම යනවා. දෙකම එක පැත්තෙන් ගන්න පුළුවන්. ඔව්. මෙහෙම යනකොට බෙදිලා යනවා. නිකන් මොක මාළුව වගේනේ. හරි. මේනගෙන යනවානේ බඩස්කාරේ. නැත්නම් දෙකම එක හිලෙන් ගන්න පුළුවන්. බෙදිලා යනවා. අනිත් පැත්ත හැරලා අතන ලෝඩ් වෙලා දුන්නා මෙතන යනවා. ඒ කියන්නේ ඊපසරයක් මේ එකක් නෙවෙයිනේ ඒක එක්ක නෙවෙයිනේ තිම්බු සෙට් වෙන්නේ. අත් විදියට සෙට් වෙනවා. අත් විදියට මම සෙට් වෙනවානේ තාත්තට. දැන් ඉඳා ගන්න නැතුව කෑ ගන්න. ඕව ළමයි. ඔව්. මේ කෑ ගැහුවද? පිරිමි සත්තු. නෑ. ඔව්. විලාප දිනවා වහල් උඩින්ද. විලාප දෙන්නේ ඉතින් අර මෙයාව මෙයා එහෙම ගහගෙන නෑ නෑ මේ ඉතින් කිලිත් නෑ මෙයා. ගෑනු එක්කනව සහකවෝ ගන්න ඕනේ හිතන්නේ කෑ ගන්න. මොනවත් කට්ටි වෙනවා එහෙ කරකිනවා මෙහෙ කරකිනවා. නෑ දෙකෙනෙක් සෙට් වෙලා ඉන්නවා. දැන් ඒක ඉවරයි. ගහලා එනෝනා මෙයා. ඒවත් කිව්ව වැඩේ සෙට් වෙලා තමයි. අඳුනගෙන දී. මේ රතු වෙලා තියෙන්නේ නිසා. ඔය තියෙන ඔක්කොම ගිහින් එන තියෙනවා. ඇවිල්ලා වටේ ගැරකෙන මෙයා ඊට කෙලන ගහලා තව සතියකින් විතර පැටව්. පැටව් මේ පටන් ගන්නවා හැදෙන්නේ. වෙලාවට. අර මම ඊට කලින් කරලා අර මම දැන් අහන්නේ කවුද දුන්නේ කින්දමන්ද ඒ ඔක්කොම අහන්නේ මේ මම දීපික නොවුන නිසා. නෑ නෑ ඒගොල්ලන් ඔයාව ගෙනල්ලා ඔව්. කරා කිව්වා. අර පන්සල් පාර තියෙනනේ. ඔව් අපි කරා ඔය ඔව් එතන ඒක උස නරුණා දැන් හැබැයි. ඒ මොනවා වෙලාද? එයාට සක්කර ගෙඩක් ආවා කිව්වා.
කැන්සර් ඔවුන්ට එනවා නියුමෝනියාව. මොකක් හරි නැරුණා කියලා. ඒකත් ඒගොල්ලන්ගේ එක්කෙනෙක් නෙමෙයි අහල පහල එක්කෙනෙක් තමයි. ඒගොල්ලන්ගේ දෙට හේතු වෙනවා. එයාගේ හස්බන්ඩ් ආබර් කියලා වැඩ කරා. පාරයින්ම ගෙදරනේ. ඒ දරුවට ඉන්ජෙක්ෂන් කට්ටක් ලැබුණා. අල්ලන්න ගිහින්. මම දන්නේ ඔපරේෂන් කියලා මට මතකයි යාට සනීප නැතුව බේත් කියලා කතා. ඒතර කිව්වා නෑ මෙහෙම කරා කියලා තමයි යාම දුන්නේ. ඊයේ මම අද උදේ ඉල්ල ගත්තේ නැත්නම් මම හෙට ආරයට ගිහින් දුටි. ඒ නතර කරලා තියෙනවා. තව එකක් එහෙ ගෙනිච්චම පුසු පැනලක් යනවා. ඔව්. ඊට පස්සේ අල්ල ගන්න බෑ. අද දැන් කරන්නේ නැද්ද? නතර කරලා තියෙන්නේ. ගෙවීමක් මොකක් හරි ගෙවීමක් කරන එක නතර කරලා. දැන් එතන සල්ලි ගන්නවා නේද නේද? ඔව්. 3000 ගන්න. හලෝ රවි මල්ලි ගියාද? ඔව්. බඩයට නේද? ඔව්. දැන් හුස්ම ගන්න බෑ. දැන් ගෙඩි කටින් ඉන්නව නේද? ඈ? ඔව්. ඔව්. ගන්න. ඒක දෙන්න. නෑ කමන්නේ දෙන්න ඕනේ ඒක. යනවා අනිවාර්යෙන් යනවා. වැඩේ සාර්ථකයි. වඩේ සාර්ථකයි මම අර පින් එක ගහලා තියෙන හැටි දැක්ක නේද? ඒක ඒ විදිහට ගහන්න ඕනේ මල්ලි. නැත්තම් වැඩේ මේ අංජ කොරස ඕක හොඳට අඩිය තියලත් යනවා ඕකෙන් පස්සේ. ඈ මොන පිස්සු දාන්නේ කවුරුත් වියදම් කරන්නේ ඔය විදිහට. ඔව් නෑ මේ මෙහෙමයි දැන් මට ඒ වෙලේ මේ අවස්ථාවේදී මේ මුකුත් කියන්න බෑනේ මේක එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා. මේ මොනවද මොකක් හරි මොකද්ද මේ ස්ප්‍රේ එකක් දුන්නා මොකද්ද හිමාලය ඔව් ඒක ගහලා නැද්ද උදේ හවස ගහන්න ඕනේ ස්ප්‍රේ එක පොරෙන්ඩ කොහොමදට හොඳයි 2600ක් විතර කොහෙද අනේ ඒක ඔවනේ ගිහිල්ලා කරලා දෙන්න එනවා පව් නෑ මට දැන් ඒකේ වෙලා තියෙන්නේ ඒක බලා ගන්න ඕනේ මොකද්ද මේකින්ද මන්ද කියලා තංගුස්සකමයි පස්සේ අරන් දාන්න මම කපනවද බෑ බෝවිට් එකත් හොඳයි සතියක් විතර කියන්නේ මොකක් හරි හොඳ විදිහ පාවන්නේ හොඳ විදිහක් කරමු දැන් කැඩිලා තියෙන තියාගෙන දවස් 14. දවස් 14ක් බලාගත්තා නම් ඇති මතක. හරිසමක් කරපුවා. මොනවද? ඉදරම තියාගන්න වෙන්නේ. මේ ඩිස්ප්ලේ එකනේ. ඔන්න ඔය ස්ප්‍රේ එක මේක නම් හොඳයි හැබැයි. යටින් ලියලා තියෙන්නේ. මම ලිව්වා ඔක ලියලා. තුන්වෙනියට තියෙන්නේ. මාර්නිස් කරව. ඉස්කෝ කියාද? ඒක රුපියල් 1200ක් විතර.
මේක මේ ඇන්ටිබයොටික් 4ක් 5ක් තියෙනවා. වීඩියෝ එකට එනවා. සිල්වනේ. ඔව්. ඒක තුවාලේ බේනේ. තුවාල. ඒවස ගහන්න. තාක්කාල වේලෙනවා. තව කොළ පාට මොනවද ගාලක් තියවනවා ඉතින් හේදී නේද සම. ඒ කියන්නේ මේ ඒක අරනේ. ඒකෙදින් බෙහෙත් අරගෙන ඒ මේ වෙලිතර ඩිස්පෙන්සරි ආයේ කොළ රජයේ- පාට රජයේ මොකක්ද ගන්නවනේ. මේ එක්ස්පෙන්සිව් එකක් වගේ මේ කලර් එක. මේක ගොඩක් ගන්න. වල වැඩි දැන් දැනන්නේ බෙදකින් ගන්න. උතන උඩ කසන්න බෑ. එහෙම කකුලෙන් ගහන්න පුළුවන්. බෑනේ. මේක බඩේ උඩින් යන්නේ නේද මේ පෙළොපින්. නෑ මේ පෙරලලා අපි දන්නවා මේ මෙයාට කරලා. අපි දන්නවා ගන්න යන මේ ඒරියා එක. ඉඳලා ගන්න. ඉතින් කීයක් කියලාද? මම්මනේ කරන්නේ ඉතින්. දවසට 3-4ක් වෙන වෙලාවට නෑ 6-7 එනවා. 10 එනවා. Ikaw kaya ito sino yung wala. ඒ ටියුබ් දෙකම එක පැත්තෙන් ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ නෑ නේද? නෑ ඔක මේ කල්පනාවෙන් ගන්න ඕනේ. ඔය බඩ එහා වැලක් පැත්තේ මේ බඩ ලේන වැලක් හරයක් එහා පැත්තේ යටින් යන්නේ ලේන හරයක්. ඒක කැපුණොත් පුතා මැරෙන්නත් පුළුවන්. මේක අපිසු කරලා ගන්න එක අපිසු කරන්න. එක පන්න නැතුව ඇයි නේ? එහෙම නෑ මේ පෞරයින්සකේ. ඔව්. නේ එතන පව් අහිංසක වෙනු අපි වැළුවේ නැත්තම් කවුරු බලන්න පැටව හම්බෙවි විනාශ නාසි වෙවි ඉන්නේ. මේ මාත් එක්ක වැඩ දිනන අල්ල දෙන්න මම එකයි මේක. ඕක තුවහන්න එපා. නෑ වහන්න හොඳ නෑ. දෙසින් නෑ. ඒක ගන්න බැරි වෙයිද දන්නවද? නෑ මේකට මේ කොළ එකක් දාන්න මේකට. නැත්තම් මේව අර රවුමක් හදලා බෙල්ලට දාන්න මේ හැරෙන්න බැරි. පාස්පෝර්ට් එක තියනවා හදන්න තියෙනවා. ප්ලාස්ටික් නම් හොඳයි. ප්ලාස්ටික් එක ගොඩක් ස්ටේප්ලර් ගාලා හදාගන්න පුළුවන් ඒක බෙල්ලට තියලා. පරිස්සම් කරන්න. ඔව් දැන් මේ සීසන් එකනේ තියෙන්නේ යාට මේ සමහරක් විතර වෙනවා. අය යන්න පුළුවන් නේ. යනවා මේ මොකද යාට තේරෙන්නේ නැහැ නේ කුසැවිල්ල බලෙන් ක්‍රොස් වෙන්න එක තියෙන්නේ. දැන් මේ කාලේ